ආයුබෝවන් මෙන්න තවත් උණුසුම් පුවතක්. විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලි බල මණ්ඩලය විසින් යාචනා කර ඇති 18.3%කින් ගාස්තු ඉහළ තැබීමට අනුමැතිය ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මුදල මධ්‍යංශය විසින් සිදු කළ ගාස්තු ඉහළ තැබීමට තාලව උපදේශ සහිත ලිපියක් විදුලි බල මණ්ඩලයට යොමු කර ඇති බවත් එම ලිපිය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇති බවත් පැවසෙනවා. විදුලි බලය ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන ලද දැනුම් දීම මත එල්ල වී ඇති බවද සඳහන් වී තිබෙනවා. විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙවන විට මහජන අදහස් විමසා ඇති අතර ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම සිය අවසන් නිර්දේශ ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.